හායි යාළුවනේ අද ඔයාලට රබර් කෙහෙල් මාළුවෝ යන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. අපිට ඕනි වෙනවා රබර් කෙහෙල් සාමාන්‍ය 8ක් විතර ගත්තාම ඇති. පැහිච්ච ගෙඩි ඕනි වෙනවා. අපි මේ ගෙඩි ටිකේ පොත්ත රැහැගනිමු. මෙන්න මේ විදිහට. ඔන්න යාළුවනේ මං කෙහෙල් ගෙඩි ටික පොත්ත ඉවත් කරගෙන තියෙන්නේ. අපි මේ ටික කැබලි වලට කපා ගනිමු. අපි තක්කාලි ලූණුයි කපා ගනිමු. තක්කාලි ටික කපා ගත්තා. ලූණු ටිකත් කපා ගත්තා. අපි එකතු කරගනිමු කරපිංචා. මිරිස් කුඩු, කහ කුඩු, අමු 3-5, ලුණු, අපි දැන් මේක තැම්බෙන්න ලිපේ තියාගනිමු. ඔන්න යාළුවනේ අපේ කෙසෙල් මාළුව තැම්බීගෙන ඉන්නේ. තව පොඩ්ඩක් හොදි හිදුනම අපි පොල් කිරි ටික එකතු කරගන්නවා. මම පොල් කිරි ටිකත් එකතු කරගත්තා යාළුවනේ. මේ තියෙන යාළුවනේ අපේ රබර් කෙහෙල් ව්‍යංජනය.